පසුතැවිල්ල කියන දේ දෙවදරුවනේ අපිට ඊටාම වැදගත්. මේ දේව ගමන යනකොට ස්වාමීන් වහන්සේ තුල යන ගමන ඔබට ආශිර්වාද කරන්නේ ඔබගේ නිරතුරු පසුතැවිල්ල. ඔබ ජීවිතේ ඔබට වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩුකම් වෙන්න පුළුවන්, ඔබෙන් දුර්වලකම් වෙන්න පුළුවන්. අපි හැම දවසකම දේව දරුවනේ ස්වාමීන් වහන්සේ තුල පසුතැවිල්ල වැදගත්. ආමේන්. ආමේන් කියමුද? ඒ පසුතැවිල්ලයි ඔබව අඩියෙන් අඩියෙන් පියවරෙන් පියවර ඔබගේ උන්වහන්සේගේ වචනේ කියන අපේ පාපවල් කියා දෙමු. ඔබගේ පාපේ කියන්නත් ඕනේ. ඒ වගේම ඒ පාපේ ස්වාමීන් වහන්සේ තුල නිදහස් කරන්නත් ඕනේ. ආමේන්. අද දවසේ තීරණයක් ගන්න. අපි හැම දුර්වලකම් ස්වාමීනි ඔබ වහන්සේ තුල අපි ඒ හැම දුර්වලකම් අද දවසේ ඔබ වහන්සේගේ පාමුලට ගෙනවිලා ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා. මුළු හදවතින් කියන දේව දරුවනේ. ස්වාමීන් වහන්සේ ඔබගේ ඒ පූජාව කිසි විටක සුළු කරන්නේ නැහැ. මක්නිසාද උන්වහන්සේගේ වචනේ කියන්නේ ස්වාමීන් වහන්සේට දිවිය යුතු පූජාව නම් ඔබගේ තැළුණු බිඳුණු රිදුණු හදවතයි කියලා. ආමේන්. මක්නිසාද ප්‍රේමය දෙවියන් වහන්සේගේ. ප්‍රේම කරන හැම දිනාම දෙවියන් වහන්සේගෙන් ඉපදෙලා ඉන්නේ. ඉතින් අපි අද දවසේ බලන්න ඔබගේ ජීවිතේ ඔබට මොන සුදුසුකමක්ද තිබ්බේ? ඔබට මොන සුදුසුකමක්ම නැතුව තමා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙතට ඔබව පිළිගත්තේ. ආමේන්. ඉතින් ස්වාමීන් වහන්සේ කිසි වෙලක තරහතිරම් බලන්නේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නා වූ එකම ශීවමාන බලවන්ත ස්වාමීන් වහන්සේ. ආමේන්. ලස්සන පුලසනර දෙමු. අපි ගායනා කරන්න යනවා. ඇයි යේසුනි මානිසා ඔබ වහන්සේ මට මෙතරම් ප්‍රේම කළේ? මොනවද ස්වාමීනි මගේ තිබ්බ වටිනාකම? මිනිස්සු කොතරම් ප්‍රමාණයක් මාව කොන් කරාද? මිනිස්සු කොච්චර ප්‍රමාණයක් මාව ප්‍රතික්ෂේප කරාද? මට කිසි වටිනාකමක් නැහැනේ තාත්තේ. නමුත් ඔබ වහන්සේ මාව පිළිගත්තා වූ, ඔබ වහන්සේ මාව උසස් කළා වූ, ඔබ වහන්සේ මාව ශක්තිමත් කළා වූ, ඔබ වහන්සේ මාව යටින්නව ඉහළින්ම තබා වූ එකම ජීවමාන වූ ස්වාමීන් වහන්සේ. ආමේන්. නැවත ලස්සන පුලසන දෙමුද හයියෙන් ස්වාමීන් වහන්සේට ඒ ප්‍රේම කළාම ස්වාමීන් වහන්සේට මේ වචන හොඳින් අසන්න. ඔබගේ දුර්වල තැන ගැන ඔබ හිතන්න එපා. දුර්වල තැන ගැන මනුෂ්‍යන් හිතුවට ස්වාමීන් වහන්සේ කිසි විටක ඔබගේ දුර්වල තැන බලන්නේ නැහැ. ඔබගේ අමංක පසුතැවිලි හදවත සමනයි ස්වාමීන් වහන්සේට වැදගත්. මේ ගීතිකාව ගායනා කරන අතරතුර මේ වචන වලට හොඳින් සවන් දෙමින් ඔබ ඒ ගීතිකාවට සමවැදෙන්න ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. යේසුනි මනිසා මිතරම් ප්‍රේම කළේ මුළු ලොවටම පාවුමා. ඇයි ඔබ හට ඕන වුණේ? වචන හොඳින් අසන්න දෙවදරුවෝ. අද මේ වචන තුලින් ඔබට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න සූදානම්. Saranayari
යේසුනි ඔබමය මට ප්‍රේමය වූයේ කියමු අසරණ වී මා තනි වී සිටිනා විටදී ඔබ මා කැඳ වූයේ සරණ වී දිනේ යේසුනි ඔබමය මට ප්‍රේමය වූයේ යේසුනි අනිසා විතරම් මවද පියාද නුඹව අත්හැරියා ස්වාමීන් වහන්සේ කිසි විටක ඔබව අත් නොහරිනාව තනන් වහන්සේ උන්වහන්සේ ඔබට ප්‍රේම කළා වූ එකම තනන් වහන්සේ අදට ඔබව ඔසවමින් රැගෙන යනවා තනන් වහන්සේ ආමේන් මෞපිය සෙනෙහස නොමැතිව වැළපෙන්නෝ සරණ සොයාගෙන රසත නැවිදින්නෝ මෙතරම් මට ප්‍රේම කළේ ආමේන් අපි කියමුද හැමෝම ප්‍රීතියෙන් යුතුව කියන්න ඔබගේ වේදනාව ඔබගේ කනස්සල්ල ඔබගේ ප්‍රශ්න අද දවසේ ස්වාමීන් වහන්සේ නිදහස් කරන්න සූදානම් දෙවදරුවනි මේ වචන පෙළේ මා සමගින් කියමු යේසුනි මනිසා ශබ්ද නගලා කියන්න මෙතරම් ආමේන් සභාව කියන්න උන්වහන්සේගේ නාමය උස්වන පිණිස තව ශබ්ද නගලා කියන්න අපට පුළුවන් ඕන උනේ කියමු හැමෝම සද්දෙන් මුළු හදවතින් කියමු ප්‍රේම කලේ ලස්සනයි කියන්න ඔබගේ හඬ ඉතාම ලස්සනයි ස්වාමීන් වහන්සේට දෙවදරුවනි තව ශබ්ද නගලා කියන්න තව සැරයක් කියමු මුළු ලොවම එපා උමා ඇයි ඔබ හට ඕන වුනේ ඇයි යේසුනි අනිසා විතරම් ප්‍රේම කළේ මුළු ලොවම එපා උමා ඇයි ඔබ හට ඕන උන්වහන්සේට ඔබ ඕන වුණා. ඔබ මොන දුර්වල මිනිස්සෙක් වුණත් ඔබ කොතරම් පාපිෂ්ඨ මිනිස්සෙක් වුණත් උන්වහන්සේට ඔබ ඕන. උන්වහන්සේට ඔබ ඕනේ. මොකද ධර්මිෂ්ඨයන් කැඳවන්නට මම නාවේ මේ. මම අධර්මිෂ්ඨයන් තමයි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට කැඳවන්න ආවේ.